ආයුබෝවන් වණක්කම් අස්ලාම් අලයිකුම්. මේ සාදරයෙන් පිළිගන්නවා සඳරුස්සගේ හාස්‍ය පන්තියට. ඉතින් මොන අද ලස්සන පදන් කැලක් අරන් ඇවිල්ලා ඉන්නවා මම. අද ඉතින් මම කතා කරන්න ඇස්සලා ඉන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ මානවයා ආරම්භ වුණු අවධිය. අපි ගොඩක් කතා කරන්න බලමු. කාරණා 6යි වැඩේ කොට. එන්න. ඔන්න ඉතින් කතාව අහගන්න ලස්සනට. ඔන්න ඉන්න ලස්සන සුදු මහත්තයෙක් හරි සුදු නෝන කෙනෙක් හරි හිතාගන්න. හරි ලස්සන චිත්‍ර හැකියාවක් තියෙනවා. හරිද? ඔන්න කලින් අපි හැඳින්වීම. කලින් දාගමු අපි හැඳින්වීම. ඊට පස්සේ අදාළ කාලය. හරිද? කොයි කාලෙද ආවේ? අන්න ඒ වගේ එකක්. ඊට පස්සේ ඌ ජීවත් වුණු ජීවන රටාව. ඊට පස්සේ ඕනේ එයාලගේ ආහාර රටාව. ඊට පස්සේ එයාලගේ ඕනේ සංචාරක ජීවිතයක් ගත කරලා කොහොමද එයාලා මේ වැඩ කටයුතු කරවුවේ තාක්ෂණයක් ඕනේ. ඊට පස්සේ තව එකක් ඕනේ අභිචාර විදිහ. අභිචාර විදිහ කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. හරි. අපි දැන් කතා කරමු මේ පාඩම ගැන. ඔන්න ඔයාලට තියෙන්නේ කොයි ලස්සන කතාවක් අහගෙන ඉන්න විතරයි. මොකක්ද මේ ලස්සන කතාව? ඔන්න අහගෙන ඉන්නකො. ඔන්න එකමතේ කාලෙක ලස්සන ජෝඩුවක් එනවා. අර ඉන්දියන් සාගරයේ ඉඳන් කෙහෙල් කොටයක එල්ලිලා. හරිද? ඒ ඇවිල්ලා අපි මේ අමුතු ඇටේ. හරිද? චිත්‍ර හැකියාවක් නරපුර නෑ. හරිද? බලාගන්න. අමුතු ඇටේ මේ පල්ලෙහා ප්‍රදේශයට ඔහොම එනවා. හරිද? ඇවිල්ලා එයාලා මේ වටේ ඔහේ ඇවිදිනවා. හරිද? ඔහේ මේ ඇවිදිනවා. එදා වටේ ගියවල තමයි කරලා තියෙන්නේ. ඔහේ වටේ ඇවිදිනවා. ඊට පස්සේ පුතේ එයාලා දැන් වටේ ඇවිදිනවනේ. ඇවිදිනකොට ඒ සුදු නෝනායි සුත්තාත්තරයි බඩගිනි නැති වෙනවනේ. දැන් උඹලට මොනවද බඩගින්න නැති වෙන්නේ. ඒ වගේ එයාලට බඩගින්නක් ඇති වෙනවා. දැන් නම් මට හොඳටම බඩගිනි. මේ සුදු තාත්ති මට හොඳටම බඩගිනි. ඊට පස්සේ දැන් ඒ දවස් මොකද කරන්නේ? බඩගිනි. එයාලා කැලේ හැදෙන ස්වභාවික ආහාර කරනවා. මොකද ඒගොල්ලන්ට මොළයක් නෑ පුතේ. මොනවද? හිතලා වගා කරගෙන කන්න. හරි. ඊට පස්සේ කැලේ හැදෙන ස්වභාවික දේවල් හැමදාම කන්න පුළුවන්. බෑ. දැන් නම් මල පැනලා වෙලගෙන මට බෑ. මේ හැමදාම මේ කැලේ හැදෙන ස්වභාවික දේවල් කන්න බෑ. අර මේ ඉන්දියාවේ ඉන්න නැතුව මම ආවාවත් එක දැන් ඉතින් මට කන්න දීපන්. හරිද? එහෙම කියනවා. ඊට පස්සේ වෙලා මේ දැන් ස්වභාවික දේවල් කන්න බෑ කිව්වනේ. අවුරු තරහ ගියා. මම කොහෙන්ම වවන්නද? ගත්ත ගලක් ගහපන් කළු ගලක් ගහුවා. කළු ගලක් ගහයලා ඒක දිච්ච කීරක වෙලා අත්‍යදිරලා අතින් ලේ ආවා. අප්පටසි. ඊට පස්සේ මුගේ ටිකිරි මොලේ කලත්තා වගේ මුට මොලේට ආවා අම්මට සිරි. මේකින් එවිලා ලේනවා නම් සත්තු දයයන් කරන් කන්න පුළුවන් කියලා. එයා හදා ගන්නවා. ඒක ආයුධයක්. හරිද? ගලකින් ගලට අර වැරෙන් පහර දෙලා නේද හදාගත්තේ. ගලකින් ගලට වැරෙන් පහර දීලා හදා ගන්නවා පොඩි ගල් මෙවලමක්. හරිද? මේ වගේ චූටි මෙවලමක් හදා ගන්නවා. මේ වගේ පොඩි මෙවලමක් හදා ගන්නවා. මොකද්ද? මේක පොඩි ගලක් හින්දා සුද්ධ මෙවලම පොඩි හින්දා සුද්ධ ශිලා මෙවලම කියලා කියනවා. නැත්නම් ගල් මෙවලම කියලා කියනවා. ඊට පස්සේ පුතේ දැන් මෙයාලගේ ඉන්න අය ටික කාලයක් ගියාම දැන් මැරෙනවනේ. ඔයාලත් මැරෙනවා අපිත් මැරෙනවා. ඒ වගේ මැරෙනවා. එක්කෙනෙක් මැරෙනවා බඩේ අමාරුවක් හැදිලා. කාපු දෙයක් විසෙලා මැරෙනවා. මැරුණාට පස්සේ ඌගේ මුළු සිරුර පුරාම ගුරුගල් ආලේප කරලා වෙලා පාහියංගල කියන ගල්ලේනේ වල දැම්මා. ඊට පස්සේ තව එකෙක් මේ මැරෙනවා උට උණ හැදිලා. හරිද? උණ වැඩි වෙලා යලා නියුමෝනියා වෙලා ඌ මැරෙනවා. උට මොකද නකරේ? ඌව වකුඩු කරලා වෙලා අයියර සීතලට උණ හින සීතලනේ. වකුඩුලා මැරලා තින්නේ එහෙනම් වකුඩු කරලා වල දැම්මා. කොහේ වල දැම්මේ? කුරු විට බට දොඹලෙන. කොහෙද වකුඩු කරලා වල දැම්මේ? කුරු විට බට දොඹලෙන. ඊට පස්සේ තව එකෙක් මැරෙනවා ඔළුවට ගලක් හරි. හරිද? ඌ එතනම මැරලා. ෂට් ඩවුන්. ඊට පස්සේ මොකද? ඌව මේ ඔහුගේ හිස තියෙනවනේ. මේ හිස දෙකට බෙදෙනසේ සිදුරු විද එක පැත්තේ ගුරුගල් ආලේප කර වල දැම්මා. හරිද? මොකද්ද? සිරුරු දෙකට බෙදෙනසේ මේ හිස් කබ දෙකට බෙදෙනසේ මේ සිදුරු විද එක පැත්තේ ගුරුගල් ආලේප කර වල දැම්මා. ඔය වල දැම්මේ රාවණා ඇල්ල ගල් ගහව. හරි. දැන් මම මේ කිව්ව කතාව මේවත් එක මම සංසන්දනය කරනවා. මං කියවනට කෙහෙල් කොටේ නැගලා ආවා කියලා සුද්ධාර්ථ කෙනෙකුට සුදු නෝනා කෙනෙකුයි. එයාලා ආවේ
මීට වසර 1,25,000කට කලින්. හරිද? එයාලා ආවේ කවද්ද? ලියා ගන්න මේ හරියින් කොහොමද? 1,25,000කට කලින්. හරිද? දැන් මේ මානවයා මරුණාට පස්සේ අපි අලුත් නිව් ජෙනරේෂන් පරම්පරාවක් එනවා. ඒ කියන්නේ දැන් අර කියන්නේ 1900 බර ගණන් වල එවුන්ට පස්සේ ආපු අය කවුද? 2000න් පස්සේ. අන් ඒ වගේ නිව් ජෙනරේෂන් එක එනවා. ඒ කියන්නේ ප්‍රාග්වට වඩා ගොඩක් දියුණු වෙච්ච අය. පූර්ව ඓතිහාසික ආරම්භ කාලේ තමයි මීට වසර මේ ක්‍රිස්තු පූර්ව 2400 අන්න ඒ කාලවකවානුව තමයි මේ කාලය කියන්නේ. ප්‍රාග් ඓතිහාසික කියන්නේ. දැන් මෙන්න හැඳින්වීමක් ගන්න ඕනේ. දැන් මේ මානවයාට කිසිම දෙයක් ලියන්න කියන්න මොලයක් නැහැ. හරිද? ඒක සාහිත්‍ය නිර්මාණ මොකවත් නැහැ. මේවට අපිට හම් වෙන්නේ පුරාවිද්‍යාත්මක සාධක විතරයි. එතකොට මේකට කියනවා මොකද්ද? සාහිත්‍ය මූලාශ්‍රවල නොලියුණු යුගය. නැත්නම් තව කියන්න පුළුවන්. මීට වසර 1,25,000ත් ක්‍රිස්තු පූර්ව 2400ත් අතර කාලය කියලා ඔයාලට හැඳින්වීම ගන්න පුළුවන්. ඕන හැඳින්වීම ඔබට වළං කරගන්න. ඊට පස්සේ කාලය. කාලය තමයි මීට වසර 1,25,000ත් ක්‍රිස්තු පූර්ව 2400ත් අතර කාලය. ජීවන රටාව. අර සුදුනෝන සුදාතයි කොහොමද ආවේ? ලංකාවට ආවා. ලංකාවට ඔහේ ඇවිත්තා. හරිද? වටේ ගියා. වටේ ගියා කිව්වම කැතයි වගේ නේද? අවුල් වගේ නේ. අය පොෂ් පීපල් වගේ පොඩ්ඩක් ලස්සනට කිව්වොත් එහෙම කොහොමද කියන්න පුළුවන්. ඒක කියන්න පුළුවන්. සංචාරක ජීවිතයක් ගත කළා. මොකද්ද පුතේ? සංචාරක ජීවිතයක්. සංචාරක ජීවිතයක් ගත කරා. ඔන්න ඒකත් ගොඩ. ඊට පස්සේ ආහාර රටාව. මතකද මං කිව්වා බඩගිනි කරමක්ද? කැලේ හැදෙන ස්වභාවික දේවල්. අයියේ වගා කරන් තරම් මොලයක් තිබ්බේ නෑ. කැලේ හැදෙන ස්වභාවික දේවල් කෑවා. අර සුදු තාත්තට තරහ ගිහලා අර සත්තු මරන්න පුළුවන් වෙන ආයුධ කරලා සත්තු දඩයම් කරවවා. දඩේමත් කරවවා. හරිද? ඒකට දෙකක් තියෙනවා. දඩේම මූලික වුණු ආහාර රටාවක් සහ ස්වභාවික ඔය කැලේ හැදෙන ආහාර අහකට ගත්තා. ඊට පස්සේ තාක්ෂණීය අර සුදු තාත්තට තරහ ගිහලා මොකද කරේ? කළු ගලකට වැරෙන් පහර දුන්නා. වැරෙන් පහර දීලා එයා හදාගත්තා ශුද්ධ ශිලාංග නැත්නම් ගල් මෙවරක් හදාගත්තා. මේ ගලකට ගලෙන් වැරෙන් පහර දීමට කියනවා පීඩන සල්කණය කියලා. මොකද? පීඩන සල්කණය කියලා කියනවා. මම තාක්ෂණයත් ඉවරයි. ඕම විදිය තමයි මම තියාගන්න තිබ්බේ. මම මේ වීඩියෝ ස්පීඩ් වෙන මේ වීඩියෝ එක දිග්ගැසෙන හින්දා ස්පීඩ් මේක ඔක්කොම කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ අභිචාර විදිහ. අභිචාර විදිය තමයි මොකද මං කිව්වේ? අර බඩේ මොනවද දිච්චා කොහොමද දැම්මේ? මුළු සිත පුරාම ගුරු කල්ලා ලැබ කල්ලා පහ යංගල ගල් දෙන්නේ. හරිද? ඔය සාක්ෂි සම්මේලන ගන්න. ඊට පස්සේ අර උණ හැදිච්ච එක වකුඩු කරලා වල දැම්මා. කොහෙද? කුරුවෙට පාට දොඹල. ඊට පස්සේ අර උඩට ගලක දිච්ච එක පැත් මේ මුළුසුම්. කිසේ දෙකට බෙදෙන සිදුරු විද එක පැත්ත ගුරු කල්ලාලේට වල වල දැම්මා. කොහෙද? රාවණාල ගල් ගුහාව. ඔන්න ඔය ටික තමයි පාඩම් කරගන්න මේ කරුණු හය ප්‍රාග්යිතිහාසිකයි. හරිද? ඔය ටික මම ඔන්න ස්පීඩ් වැඩේ ලාවට පොඩක් තේරුම් ගන්න කියලා දුන්නා. හරි. දැන් ඔයාලට මීට වඩා දෙයක්. හරිද? මීට ස්පීඩ් නැතුව ලස්සනට සරල විදියට ඉගෙන ගන්න ඕන. එන්න මගේ ටික සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. ඔන්න ආරාධනා කරනවා මගේ ඉතිහාසයේ පන්තියට